පරිසරය හා පවතින සම්බන්ධතාවය බිඳ වැටීමෙන් මිනිසාට සමාජීය ගැටලු ඇති වෙන්න පුළුවන්. පාරිසරික ගැටලු, සමාජීය ගැටලු. පරිසරය සමග සම්බන්ධතාවය බිඳ වැටීමෙන් සමාජීය ගැටලු ඇතිවීම. මොකද හිතන්නේ? වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. අපි දැන් අත්දකින මේ තත්ත්වය ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබගේ පරිසරය හා පවතින සම්බන්ධතාවය සහ ඔබ පාරිසරික නීති රැකීම ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවයක් හොඳ සමාජීය සහ පෞද්ගලික ජීවිතයකට. කොහොමද මේක වෙන්නේ? පරිසරයේ පරිසරය හරහා ඇති වෙන ශක්තිමය ප්‍රතිරෝධය පරිසරයට ඍජුව බලපානවා. හැබැයි පරිසරය සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් එක විදිහටම තියෙන්න පුළුවන් දෙයක්. අවුරුදු 100,000 ගණනක්, මිලියන ගණනක් සමහරට ඊටත් වඩා කාලයක් වෙන්න පුළුවන්. ඊට තියෙනවා එක විදිහටම තියෙන්න පුළුවන්. පරිසරයට අවශ්‍ය වෙන පරිසරය දරා ගැනීමට හැකියාව තියෙන පරිසරය කියන්නේ ශක්තියක් විතරක් නෙමෙයි, බුද්ධිමය එකක් වෙන. කියන්නේ පරිසරයට අඩංගු ඝනීභවනය වෙච්ච නැත්නම් ශක්තියින් හරහා ජනනය වෙච්ච පදාර්ථමය දේවල්, ගහකොළ වගේ දේවල්, ගස්වැල් ඇතුළු අවශේෂ පරිසරයට අදාළ දේවල් ශක්තිය හරහා ජනනය වෙච්ච දේවල්. ඔබ මේක පිළිගන්නේ නැද්ද? මෙන්න මේක කල්පනා කරන්නකෝ. ඔබ පුංචි මිරිස් පැලයක් හිටවනවා. පුංචි මිරිස් පැලේ හිටවපුවාම එයා ලොකු මිරිස් ගහක් වෙලා අපිට මිරිස් ලබා දෙනවා. මේ මිරිස් පැලේ ලොකු මිරිස් ගහක් උනේ කොහෙන්ද? මේ මිරිස් පැලේ ලොකු මිරිස් ගහක් උනේ පුංචි පැලේ හරහා ක්‍රියාත්මක වෙච්ච ශක්ති ක්‍රියාකාරකම් සමග පෝෂණය ලැබෙමින් ශක්තියෙන් ක්‍රියාත්මක වෙමින් පාරිසරික ශක්ති ක්‍රියාත්මක වෙමින් ගහ ලොකු කරනවා. ගහ ලොකු කරලා ඒ අර පදාර්ථ ලබා දෙනවා. ඔබ එක මිරිස් පැලයක් හිටවලා කිලෝ ගණනක් දාසන්න පරදාක් නෙලා ගන්න පුළුවන් කාලයක් තිස්සේ. එතකොට ඔබ රෝපණය කරේ පුංචි පැලයක් විතරයි. නමුත් ඒ රෝපණය කරේ පුංචි පැලේ ලොකුනේ කොහොමද කියලා කල්පනා කරන එකට පලාල් කොහොමද කියලා කල්පනා. ඒ ඔක්කොම එක්තරා මට්ටමකට පදාර්ථ ඝන බවට පත් වෙච්ච ශක්තියින් හරහා සිදුවන ක්‍රියාවලියක්. ඒ වගේම ගස්වල විතර නෙමෙයි, පස, ගල් මේ වගේ දේවල් විතර නෙමෙයි, සාමාන්‍ය පරිසරයට අදාළ සියලුම දේවල්, එලිමන්ට් ඒවත් මූලික පදාර්ථයන් ඇතුළු සියලු දේම මේ වගේ ඝනීභවනීය ශක්තියින්. නමුත් මේක එක සැරේ මෙතන මැවිලා මෙතන තියෙනවා වෙනකොට අත් වශයෙන්ම පවතින ක්‍රමේ හරහා නිර්මාණය වෙලා අපිට ලැබෙනවා. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. හැබැයි මේක පාරිසරික ක්‍රමේ මේක හිතකර දීලා තියෙනකොට අපිට නිර්මාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ගස්වැල්, පළවැල්, කනිජ ද්‍රව්‍ය වගේ අපිට අවශ්‍ය කරන නිර්මාණයක් හම්බ වෙනවා. හැබැයි මේක හිතකර නොවන මට්ටමකට පාරිසරික රියැක්ෂන්, පාරිසරික ප්‍රතික්‍රියා පවතින අවස්ථාවක අපට ලැබෙන්නේ ස්වභාවික ව්‍යසන, දේශගුණික පරාස, ව්‍යසනකාරී කාලගුණික තත්ත්ව, ඊළඟට නැති ඉක්මනින් දි รา පත් වීම, ඉක්මනින් නැති වෙලා මේ සියල්ලම සිදු වෙන අපේ පරිසරයේ ගැටලුවක් නෙවෙයි. මොකද ඒගොල්ලෝ නැවතත් ශක්තිය ඒගොල්ලෝගේ ශක්තිමය රාමුවට ඒගොල්ලෝ නැවත යනවා. ඒතර ශක්ති කලාප හරහා ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීය කරන වෙමින් ඒගොල්ලන්ගේ ශක්තියින් පවතින අතර පොළොවට කැමති වෙන ශක්තියක ක්‍රියාත්මක වෙමින් නිර්මාණශීලී තත්ත්වයක් හෝ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ඒවත් ජීවනියත් කළ පොළොව පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න පුළුවන් ඒ පාරිසරික පැත්තෙන්. නමුත් ඊළඟට ඒ වගේම පුද්ගලයන්ගේ සමාජ ජීවිතය, මොකද සමාජ ජීවිතයටත් ශක්තියින් බලපාන බොහෝ කොට පරිසරය හරහා ක්‍රියාත්මක කරන ශක්තියින් හරහා ඔබගේ ස්නායු පද්ධතිය සහ චිත්ත තරංගවලට චිත්තයට හිතකරෝ අහිතකරෝ බලපාන තියෙන්න පුළුවන්.
එතකොට ඔබගේ ඔබ සානිපුද්ගල කියලා පුද්ගල භාවයට ඒ වගේම සමාජයක් හැටියට සමාජයේ ක්‍රියාකාරකම් වලට මේක බලපාන්න විතරක් පුළුවන් විතරක් නෙමෙයි පරිසරයට සබඳරන්න කිලින්ම අපේ සමාජයේ කටයුතු මෙහෙවන්න පුළුවන් විතරක් නෙමෙයි අපේ තාක්ෂණික කටයුතුත් මෙහෙවන්න පුළුවන්. අපිට දැන් තේරෙනවා අපි මෙතෙක් ඔබ දැනන් හිටියද වන්දන්නේ මේ වගේ දේවල් ගැන. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මේ කාලය වෙනකොට අපිට තියෙන අතිශයම වැදගත් දේ තමයි අපේ පරිසරය සමග සම්බන්ධතාවය නිමැනවින් පවත්වාගෙන. පරිසරයක සමග සම්බන්ධතාවය කියනකොට මොනවද අපි කරන්න ඕනේ? මෙතන පරිසරය පිරිසිදු පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට අපි දැනටමත් නොදන්න බොහෝ පරිසර දූෂණ අපේ අතින් සිද්ධ වෙනවා. ඒතර පරිසර දූෂණ අපේ පරිසර දූෂණ වෙන ක්‍රම ගැන අවබෝධ කරගන්න ඕනේ. පරිසර දූෂණ ක්‍රම අවබෝධ කරගත්තට පස්සේ පොළොවට පරිසරයට අවකාශයට බලපාන නීති මාලාවක් තියෙන බව අවබෝධ කරගන්න ඕනේ. නීති මාලාව හැමදාම තුලන නීති. නමුත් අපි දැනන් හිටියේ නෑ අපි ගල් යුගයෙන්, ඉරි යුගයෙන්, තාක්ෂණ යුගයෙන්, කාර්මික යුගයෙන්, තාක්ෂණ යුගයෙන් ආවට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ මෙහෙම නීති මාලාවක් තියෙනවා කියලා අපි පිළිපදින්න ඕනේ කියලා. මොකද ඔබ පොඩි ළමයෙක් න පොඩි ළමයෙකුට මාර්ග නීති බලපන්නේ මොකද වැඩි හිටිය අය ඔබ එක්ක යනවා. ඒ වගේ පරිණාමයේ මුල් නදිරේ ඉන්න ජන කොට්ටාශයකට මේක ඉච්චරම බලපන්නේ කලින් කාටේ දිනු වෙන තාක්ෂණ බාධා ඉස්සරහට යනකොට තමයි ඒ වුණාට මේ නීති දැනගන්න සිද්ධ වෙන්නේ. මොකද මාර්ග දැනගන්න ඕනේ වාහනයක් කියලානේ කරත්ත පදවන කාලේ කරත් හරහා ගමන් කරන කාලේ තියෙන මාර්ග නීති තමයි නෙමෙයි කාර් මොටර් වාහන හරහා ඔබ ගමන් කරනකොට තියෙන මාර්ග නීති වෙනස්. ඊළඟට පාරිසරික ගැටලු තියෙනවා. දුම් පිටිය වලක් කරන්න ඕනේ. කන්ජල් හරියට බැහැර කරන්න ඕනේ. කල්තෙල් හරියට බැහැර කරන්න ඕනේ. වාහනේ අයින් කරනකොට පරිස්සමෙන් අයින් කරන්න ඕනේ. දිරාපත් වීම වලට වාජනේ ලංකාව ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් වෙන රටවල වාහන පාරයින් දිරාපත් වෙන දාන්න හැකියාවක් නෑ. ඒ වරන් ගිහිල්ලා කාසෙමෙට්‍රි වලට දාලා ඒවත් සිද්ධ කරන්න නැත්නම් ඒ උඩෝහ නැවත ප්‍රත්‍යක්ෂ කරන සඳහා යොදා ගන්න ඕනේ. ඉතින් මේ වගේ අපි කතා කරමින් මාතෘකාවන මිනිසා පරිසර සම්පූර්ණ සම්බන්ධතාවය හොඳ හෝ නරක තත්ත්වය ඊළඟට අපි පාරිසරික නීති පිළිපැදීම හරහා පරිසර නීති අවබෝධ කරගෙන පරිසරයේ ස්වභාවික තත්ත්වයන්ට සමගාමී අපේ ආකල්ප සහ ක්‍රියාකාරකම් පවත්වාගෙන යන මේ වගේ දේවල් පරිසරය අඛණ්ඩ පැවැත්මට ඒවත් පරිසරයේ වෙනස්කම් වලින් අඩු වෙනස්කම් කියන්නේ පරිසරයේ කන්දක් තිබුණත් කන්ද අපි ගියක් කඩගෙන කන්ද කඩගෙන අපිට ගැටලුවක් වෙනවා. පරිසර පද්ධති කන්ද දරාගෙන ඉන්නවා නම් අපිට ඕන තරම් කාලයක් අපේ ගේ කන්ද පියාගෙන ඉන්න පුළුවන්. ඔබ දන්නවා මේ සාමාන්‍ය බොහෝ කාලයක් සාමාන්‍ය සුළු නායයන් මිස කවදාත් අපිට දැනගන්න ලැබුණේ දිට්ඨා මට්ටමේ නායයන්. දිට්ඨා මට්ටමේ ඔබට ගිහිල්ලා මම දැකලා ශ්‍රීලංකාවේ ඕස්ට්‍රේලියාවේ බොහෝ රටවල ඉතාලියේ පොළොව නිකම්ම පහළට ගිලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව පොළොව ගිලා තියෙනවා. වල් හැදිලා තියෙනවා. ඇමරිකාවේ දකින්න පුළුවන්. එතකොට අපි ඉන්නේ පරිසරික ගැටලු ගහන කාලයක. මේක අදහස් කරන්නේ ඇත්තටම පරිසරයේ පොළොව දරා ගන්න නැහැ කියන එක මේක ඍජු හේතුව තමයි මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට පොළොවට පරිසර පද්ධතිය පවත්වා ගැනීම අපහසු වෙලා තියෙන පවත්වා ගැනීම නිවර නැති තියෙනවා. මොකද ජීවත් වෙන ජීවීන් දිගටම පරිසර දූෂණ ක්‍රියා කරමින් වැරදි පාරිසරික නීති උල්ලංඝනය කරමින් ඉන්නකොට පොළොවට හැකියාවක් නැහැ. ඒගොල්ලෝ දිගට ජීවත් කරන මොකද දිගටම ඒගොල්ලෝ මේ ක්‍රියා කරමින් ඉන්නවා. ඒක කලක් තිස්ස බලන් ඉන්න පොළොව සමාජයට. මේගොල්ලෝ අපි වෙනස් කරලා අවබෝධ කරගෙන වෙනස් කරලා නැති වුණාට පස්සේ ඒගොල්ලෝ අත්හරිනවා. ඒ වගේම තමයි ඒ වගේ සිටුේෂන් එකක් ආපුවම සමාජීය ගැටලුවක් ඇති වෙනවා. දැන් බලන්න ඇමරිකාවේ එක්සත් ජනපදයේ මෙතෙක් තිබිච්ච පිළිගැනීම සමාජීය වශයෙන් තිබිච්ච ගෝලීය නායකයා වශයෙන් තිබිච්ච පිළිගැනීම ඒගොල්ලන්ට ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඒගොල්ලන්ට මේ කාලේ බලපාත්තන පාරිසරික ප්‍රතිරෝධයක් නිසා. ඒ පාරිසරික ප්‍රතිරෝධය සහ පරිසර නීති උල්ලංඝනය කිරීම ඇති වෙන පාරිසරික අප්‍රසාදය නිසා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරමින් යනකොට බලන්න ඒගොල්ලන්ට ගැටලු ඇති වෙනවා. ඒගොල්ලෝ යුද්ධ වෙනවා. ඒගොල්ලෝ ආර්ථික ගැටලු ඇති වෙනවා. ඒගොල්ලෝ පාරිසරික ගැටලු ඇති වෙනවා.
පෞද්ගලික මට්ටමේදී ගැසුරේ ඒ අයට මොකද පෞද්ගලික වශයෙන් ඒක පෞද්ගලික ජීවිත චිත්තයට බලපානවා ඊළඟ චිත්තයේ සහ සෞඛ්‍යයට බලපානවා ඒ වගේ විවිධ ගැටලු පරිසරය හා පවතින සම්බන්ධතාවය හොඳින් සුව පවත්වා ගැනීම නිසා අපට සිද්ධ වෙන අතර අද මේ වර්තමාන කාලේ ජීවත් වෙන කාලෙනට මීට අවුරුදු 10කට හෝ 100කට හෝ 200කට හෝ කලින් හිටපු ජීවිත අපේ කලින් අයට වඩා පරිසර නීති අපට තදයි. හේතුව අපි තාක්ෂණය භාවිත කරන කට්ටිය ඒකට අපිට ඉගෙන ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා මේ වෙනකොට සාමාන්‍ය අපි යම් කිසි මට්ටමක ඉන්නවා ඊළඟ අධීරයට යන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගන්න කාලයක් ඉගෙනගෙන අවබෝධ කරගෙන අපේ ජීවිතය පහසු කරන්න ඕන වගේම පරිසරය වෙනුවෙන් අපගේ යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම ඉටු කරන්න අපි කැපෙන්න ඕනේ. අපගේ කෘතගුණත්වයේ පොළොවට පරිසරයට ලබා දෙන්න ඕනේ ආදරේ අවංක ආදරේ අවංක කැපීම පොළොවට ලබා දෙන්න ඕනේ. ඒකට තමයි පොළොවට පහසු අපගේ පරිසර පදේ දරා ගන්න අපිට පළදාව නිතර ලබා දෙන්න අපගේ සමාජීය ගැටලු ආම මට්ටමේ පවත්වන යුද කලහොලාල ඒ වගේ දේ අඩුවෙන් පවත්වාගෙන ඊළඟට අපේ සැපයීම් සේවා නිෂ්පාදන කනිජ ද්‍රව්‍ය නිෂ්පාදන භවභෝග දිගටම ලබා දෙන්න පුළුවන්. ඊළඟට ඍතු වෙනස්කම් නැතුව සාමාන්‍යයෙන් නිතර කලට වැසි ලැබීම කලට හිම වැටීම කලට සුළං හැමීම ඒ වගේ දේවල් කලට බෙලාට සිද්ධ වෙන්නේ ඒ වගේ අපි නිවැරදි තත්ත්ව පවත්වා ගත්තොත් මේක අවබෝධ යොමු කරන්න මේක එක්තරා මාතෘකාවක පටන් ගැනීම පමණයි. කියන්නේ අපි මෙතන ඉගෙන ගන්න මොකද්ද? පොළොව සහ පරිසරයේ ක්‍රියාත්මක වීම අහඹ සිදුවීමක් නොවේ. ඒක සංවිධිත ක්‍රමයක්. ඊළඟට ඒ සංවිධිත ක්‍රමයට සම්බන්ධව තොරතුරු පද්ධතියක් තියෙනවා. ඒ තොරතුරු පද්ධතියට සම්බන්ධව නීති පද්ධතියක් තියෙනවා. මොකද මිනිසා විසින් පිළිපදින නීති පරිසරයේ නිවැරදිව පවත්වාගෙන පරිසරයේ පිරිසිදුව පවත්වාගෙන පරිසරක නීති උල්ලංඝනය නොවි පවත්වාගෙන යාම සඳහා එතකොට පොළොව ක්‍රියාත්මක යාන්ත්‍රණය පරිසර ක්‍රියාත්මක යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණයත් එක්ක මිනිසා ගමන් කරන රටාවක් තියෙනවා. ඒ රටාව පොළොවට සහ පරිසරයට බාධා නොවන ආකාරයට ඒක හැඩගස්ස ගන්න ඕනේ. අපේ දැනුම අලුත් කර ගන්න ඕනේ. මේ ක්‍රමයට අනුව දැනුම අලුත් කරගෙන අපේ තොරතුරු ආකල්ප සහ ක්‍රියාකාරකම් වෙනස් කර ගන්න ඕනේ වර්තමාන කාලයට ගැලපෙන ආකාරයට. ඒකට හේතුව අපි ඉන්නේ පරිවර්තන යුගයක. අපි එක්තරා යුගයක් ඉවර කරලා අලුත් යුගයකට පේම ඉන්නවා. මේක සමහරට කාලය හර ඉරි කොටු ගහලා වෙන් කරපු යුගයක් නොවෙන්න ඉඩ තියෙනවා. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ අපි තාක්ෂණය භාවිත කරන ජන කොට්ටාශයක් වුණාට පස්සේ අපිට බලපාන පාරිසරික නීති වෙනස් වෙනවා. මම කලින් කිව්වා වගේ මීට අවුරුදු 100කට කලින් කරත්තයක් දක්වගෙන කොළඹට ගිහිල්ලා බඩු අරන් එන එක්කෙනෙකුට වඩා එයාගේ පෞද්ගලික කාර්යය පාවිච්චි කරලා කොළඹට ගිහිල්ලා තමන් කටයුතු කරගෙන එන එක්කෙනෙකුට බලපාන මාර්ග නීති වෙනස්. මොකද මාර්ග නීති පද්ධතියක් තියෙන්න ඕනේ පාරේ ගමන් කරන අනිත්‍යගේ පහසුවට සහ ආරක්ෂාවට. එතකොට අපිට සමාජීය වගකීමක් තියෙනවා. මාර්ග නීති නිවැරදිව පවත්වාගෙන යන්න. ඊළඟට අපේ වාහනේ නිවැරදිව ආකාරයෙන් පවත්වන කරත්තයකට වඩා මොකද වේගවත්. ඒ නිසා වාහනේ හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන මොකද වැඩිදර ගිහිල්ලා පුණුත් එහෙම ගැටලුවක් ඇති වෙනවා. ඊළඟට අපි පරිසරයට වගකීමෙන් මෙතන ඉන්නවා. පරිසරය ආරක්ෂා කිරීම අපේ වාහනයක් භාවිත කරන නිසා අපිට තිබෙන නමුත් පරිසරයේ මැනවින් ආරක්ෂා කිරීම සඳහා වාහනේ දුම් පිටවීම ගන්නට පවත්වාගෙන යන්න ඕනේ. වාහනේ තෙල් බැහැර කරනකොට ඒවා නිවැරදි ආකාරයෙන් බැහැර කරන්න ඕනේ. මේ වගේ පරිසරයට වගකීම් අපිට තියෙනවා. වාහනයක් පදවන්නට මේ වගේ කාලයක් එක්ක වෙනස් වෙනකොට අපිට බලපාන පාරිසරික නීති වෙනස් වෙන නිසායි අපි මේ කාලේ පරිසරය ගැන අලුතෙන් ඉගෙනගෙන අපේ ජීවිත අලුත්